මොනින් හැමෝටම ඔන්න ඉතින් මං උදේ පාන්දර මද ඇහැරුණා. ඇහැරලා මේ තියෙන්නේ මගේ කාමරයෙන් එළිය බලද්දී පේන විදිහ. පේනවා නේද මාරම ලස්සනයි. ඉරව්ව වැටිලා. ඉතින් මං චුට්ටක් ජනේල දිහාට වෙලා බලාගෙන හිටිය එළිය දිහා. අද මොකද මට නිවාඩු දවසනේ. ඒක හින්දා මම ටිකක් වැඩිපුර නිදාගත්තා. ඔන්න ඉතින් ඊට පස්සේ මම කිරි එකකුත් හදාගෙන සින්දුවකුත් දාගෙන ඒකත් අහලා ඊට පස්සේ අපේ මල්ලිට අද දහම් පාසල්නේ. එයාගේ ඇඳුම් ටිකත් අයන් කරලා දුන්නා. ඒ ටිකත් අයන් කරලා දීලා මම ගෙදර අස් කරා සුපුරුදු විදිහට. මොකද නිවාඩු දවසට මට තමයි සාමාන්‍යයෙන් ගෙදර අතු ගන්න වෙන්නේ. මං ගෙවල් දොරවල් අතු ගාලා අස් කරලා ඊට පස්සේ කෑම කාලා වෙල්ලේ අය දිහා බලාගෙන හිටියේ. මොකද මාරම ලස්සන උදේ පාන්දර මාරම කූල් එකක් තියෙන ඒක හින්දා. ඉතින් එහෙත් බලන් ඉඳලා අද ලොකු වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ලොකු කියලා පොඩි වීඩියෝ එකක්වත් ගේන්න බැරි වුණ තරම් ඔය නම් මං කොණ්ඩේ හොඳට මසාජ් කරනවා. මොකද ගොඩාක් අද මසාජ් කරලා කොණ්ඩේ තියන්න පුළුවන් නේ. කෙස් වලට මාරම නිදහස්නේ එතකොට. ඒක හින්දා උදේ පාන්දර ඊට පස්සේ වෙල්ලේ අය දිහත් මම බලන් ඉඳලා මගේ යාළුවෙක් ආව හින්දා එතනින් වීඩියෝ එක නතර කරන්න වුණා. ඉතින් එයාත් එක්ක ඊට පස්සේ දන්නවනේ ඉතින් යාළුවෝ සෙට් වුණාම කොහමද කියලා. ඒක හින්දා මගේ උදේවරු ඔන්න ඔතනින් ඉවරයි. එයාවට පස්සේ ඉතින් එයාත් එක්ක කෑම කාලා කියවා හිටියා. එහෙනම් ඉතින් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බුදු සරණයි ආදරේ.